මහින්ද රාජපක්ෂ කියන චරිතයට මේ සෝෂල් මීඩියා එකේ බනින කොමෙන්ටු දාන එයා සතුරෙක් කියන එයාගේ මරණය ප්‍රාර්ථනා කරන කොටසක් ඉන්නවනේ රයිට් ඉන්නවා. ඒ වගේම මේ නාමල් රාජපක්ෂ කිව්වමත් බයිට් කරන බුලි කරන කොමෙන්ටු දාන කොටසක් ඉන්නවනේ. ඒගොල්ලෝ අපිට පේන්නේ නැහැනේ සෝෂල් මීඩියා එකේ කවුද දන්නේ නැහැ. ෆේක් ප්‍රොෆයිල්ස් ද පිටරටයි දන්නේ නැති කොටසක් ඉන්නවා. ඒ හිටියට මේ ලයිව් හම්බුණාගෙන් පස්සේ මට මම උදාහරණ දෙකක් ඔයාලට කියන්නම්. මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අදත් කොහේ හරි මම කියන්නේ එයා බලන්න කඩ බැඳගෙන යන අය ගැන නෙවෙයි මම කියන්නේ. එයා ආවා. දැන් පොඩි ඕරා එකක් තියෙනවා නිකන්. එයාම එයා වටේ සෙනග ඉන්නවා නිකන්. එයාට මෙහෙම ඕරා එකක් තියෙනවා. මේක ටිකක් නායකයෙකුට මේ පොඩි අනුහස් ගතියක් වගේ. එයා වටේ මෙහෙම ඕරා එකක් හැදෙනවා. මම දැකලා තියෙනවා. ඒම මීවදී වගේ එයා වටේ එක තියෙනවා. මං කාලයක් හිතුවා ඒක නාමල්ට නෑ නේද කියලා නාමල්. හරිද? ඒක වටිනවා. මේ මෑත කාලේ වට මතක ඇති. ඔයා මං හිතියා ඔයා මාව දැක්කේ නෑ. මේ අමල් පෙරේරාගේ පුතාගේ විවාහ මංගල්‍යය තිබුණා මෙතන මේ මොනක් එකේ. ඔයා පොඩි වෙලාවකට රතුපාට ජීප් එක මං හිතන්නේ ආවේ. ඇවිල්ලා ඇතුළට ගියා. ඇතුළට යනකොට මෙතන ඩඩ්ලි හිටියා. ඔයා ඩඩ්ලි සිරිසේනගෙන් පටන් ගත්තේ. ගිහිල්ලා විනාඩි 15ක් වාගේ පොඩි කාලයකදී ඔයා මුළු එකම මෙහෙම විසිට් කරගෙන ඊටවිල්ලා ගියා. මං හිටියේ එළියේ. මට එකක් බලන් හිටියා මේ ලිට්මස් පරීක්ෂණය. අර කොමෙන්ටු දාන කතා කර ඔක්කොම නාට ඔයා හම්බුණාම මේ ඔයාට කතා කරන වත් එක සෙල්ෆියක් ගන්න, ඔයාව බදා ගන්න, හක් කරන සහ වත් එකට බොහොම ලස්සන ප්‍රතිචාර දක්වන ලක්ෂණයක් තියෙනවා. ඒක ඔයාගේ එකක්ද තාත්තගෙන් අපේ එකක්ද? මම හිතන්නේ ඒක අවංකභාවයක් කියන දෙයක්. ඒ කියන්නේ අපි ගිල්ටි නෑ. අපි යම් කිසි කෙනෙක්ට මුහුණ දෙන්න අපේ හිතේ චකිතයක් තියෙනවනේ අපි බය වෙන්න ඕනේ. කියන්නේ මගේ හෝ තාත්තගේ හිතේ යම් කහටක් තියෙනවා යම් පුද්ගලයෙක් ගැන. අපි ඒ පුද්ගලයාට මුහුණ දීමේදී අපේ හිතේ යම් චකිතයක් ඇති වෙනවා. යම් තැනකට අපි ඇවිදලා යනකොට අපි ඒ තැන ඕනර්ෂිප් එකක් එන්නේ නැහැ අපිට. අපිට රිජෙක්ෂන් එකක් දැනෙනවා. හැබැයි අපිට එහෙම දැනෙන්නේ නැහැ. මොකද අපි අවංකව අපි කරපු දේ අපි හරියට කරලා තියෙනවා. අතපසුම වෙලා ඇති. වැරදි වෙලා ඇති. ඉතින් ඒවා අර සත්භාවයෙන් කරපු ඒවා මිසක් අර හිතාමතා වැරද්දක් කරන අපි මේ මනුස්සයාගේ ජීවිතය විනාශ කරන්න ඕනේ. මේ කාරණේ අපි මෙහෙම කරන්න ඕනේ කියලා කරපුවා නෙවෙයි. ඉතින් මම හිතනවා ඒ අනුව විශ්වයේ යම් බලවේගයක් තියෙනවනේ. ඉතින් අපි හැමදාම අවංකව අපි හිතට එකගව වැඩ කරා. අපි කටරෙන කිව්වා. ඒ දෙපාරක් හිතුවේ සමහරුන්ට ගැලපුණා සමහරුන්ට ගැලපුණේ නැහැ. ඇත්තටම අපි මම ගත්තත් මට දේශපාලන ආපු කාලේ මට තිබිච්ච ලොකුම චෝදනාව වලින් එකක් තමයි මේ නාමල් මේ සිස්ටම් එකට ගැලපෙන්නේ නැහැ. ඇයි මම ඩෙනිම් එක අඳින්නේ? අද ඔක්කොම නැති මම ජනාධිපති කියන ඩෙනිම් එක අඳිනවා. මම 2010 යනකොට ඔය කියන කවුරු ඩෙනිම් ඇඳලා දේශපාලනය කරේ නැහැ. මම කොණ්ඩේ වවලා හිටියේ. එතකොට කොණ්ඩේ වවපු ඩෙනිම් ඇඳපු තරුණ නාමල් රාජපක්ෂ රෙද්ද බැනීම ඇඳපු මහින්ද රාජපක්ෂට ගේ පුතා විදියට ගැලපෙනවා. මම ඒක වෙනස් කරන්න ගියේ නෑ. මගෙන් බැනුම් ඇහුවා ලොකු පසුබෑමකට ලක් වෙන සිද්ධ වුණා. සමහර තැන්වල තාත්තරේගේ චෝදනාවක් උත්තාවා. හැබැයි මම අවංකව මගේ වැඩේ මම කරා. මම රග සෙල්ලම් කරනවා රග සෙල්ලම් කරා. ක්‍රිකට් ගහනවා ක්‍රිකට් ගහනවා. මහින්ද රාජපක්ෂගේ 1970 වෙනි චරිතය ගත්තත් ඒ හා සමාන චරිතයක් දෙන්නේ. ඉතින් අපි කරන දේ අපි අවංකව කරනවා. සහ අර තැනට ඔබින විදිහට අපි ඉන්නවා මිසක් දේශපාලන ඔබින විදිහට අපි ජීවත් වෙන්න යන්නේ නැහැ. ඉතින් අපි අවංකව අපිට ඕන විදිහට සහ අපේ අවංකභාවයෙන් ඉන්නකොට මම හිතන්නේ ඉතින් ඒ වගේ තැනකදී ඕනම කෙනෙක්ට අපේ හිතේ කහටක් නැත්නම් අපිට අවංකව ගිහලා ඕන කෙනෙක්ට කතා කරන්න පුළුවන්.